Hello guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ඩිවිෂන් විතින් අරගෙන අලුත්ම වීඩියෝ එකට. අද අපි බලමු වගේ Facebook password එක අමතක වුණොත් ඒක හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි හැමෝම පාවිච්චි කරන social media platform එකක් තමයි මේ Facebook කියන්නේ. ඉතින් අපි අලුත් device එකකින් log වෙනකොට හරි මොකක් හරි setting එකක් වෙනස් කරනකොට හරි page එකේ යම් දෙයක් වෙනස් කරද්දී හරි අපිට මේ password එක ඕනි වෙනවා. දැනට තියෙන පාස්වර්ඩ් එක අමතක වුණොත් හරි අපිට මේ අලුත් පාස්වර්ඩ් එකක් දාගන්න හරි අත්‍යවශ්‍ය වෙනවා. මේක කරගන්න පියවර කිහිපයක් තියෙනවා. අපි දැන් මොබයිල් ස්ක්‍රීන් එකට ගිහින් බලමු මේක පියවරෙන් පියවර කරගන්න කොහොමද කියලා. මුලින්ම Facebook account එකට ගිහිල්ලා ඒකේ setting and privacy කියන එකට යන්න. ඒක ඇතුළේ තියෙන setting කියලා එකක්. අන්න ඒකට යන්න. ඊට පස්සේ මේ විදිහට උඩම තියෙනවා Meta account center කියලා එකක්. අන්න ඒක ඇතුළට යන්න. ඊට පස්සේ මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට උඩම තියෙන password and security කියලා එකක්. අන්න ඒක ඇතුළට යන්න. එහෙම ගියාට පස්සේ ඒකෙත් උඩම තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් change password කියලා එකක්. අන්න ඒකට යන්න. ඒක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට වගේ account එක තෝරන්න තියෙනවා මෙතනින්. ඊට පස්සේ උඩම ඔයාගේ Facebook account එක මේ විදිහට තෝරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මෙතනින් ඔයාගේ password එක මතකයි නම් පරණ password එක දීලා යටින් අලුත් password එකක් දීලා ආයෙත් අලුත් password එක දීලා මෙතන වෙනස් කරගන්න පුළුවන්. දැන් මට මගේ පරණ password එකත් මෙතන මතක නැති නිසා මම මෙතන යටින් තියෙනවා forgetting your password කියලා. අන්න ඒක දීලා ඉස්සරහට යනවා. ඒක දුන්නාට පස්සේ මම මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට තෝරන්න පුළුවන් ඔයාගේ Facebook එක හදලා තියෙන නම්බර් එකට කෝඩ් එකක් ගන්න පුළුවන්. මේක අපිට WhatsApp එකට ගන්නත් පුළුවන්, SMS මාර්ගයෙන් ගන්නත් පුළුවන්. දැන් මගේ මේ නම්බර් එකේ WhatsApp එකක් තියෙන හින්දා මම මෙතන උඩ WhatsApp එක සිලෙක්ට් කරනවා. WhatsApp එක නැත්තම් ඔයා මෙතන පහලින් තියෙන SMS කියන එක දීලා continue දෙන්න. මම මෙතන WhatsApp එක මගේ තියෙන නිසා මෙතන WhatsApp එක දීලා යටින් continue දෙනවා. එහෙම continue දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මගේ WhatsApp එකට කෝඩ් එකක් යවනවා යාලා. ඊට පස්සේ තප්පර ගණක් යද්දී කෝඩ් එක මේ විදිහට උඩින් එනවා. අන්න ඊට පස්සේ මම මේ කෝඩ් එක මෙතනින් දෙනවා. මේ කෝඩ් එක දීලා මෙතනින් continue කරපු ගමන් ඔයාට ඔයාගේ account එකට අලුත් password එකක් මෙතනින් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් හොඳට මතක තියාගන්න පුළුවන් හොඳ password එකක් මෙතනින් දීලා මෙතන යට ටික් එකක් දෙනවා නම් දෙන්න පුළුවන්. ඒ ටික් එක දුන්නොත් ඔයා දැනට log වෙලා ඉන්න account වලින් auto log out වෙනවා. එහෙම නැතුව දෙන්න ඕන නම් ඒ ටික් එක නැතුව මෙතනින් next දෙන්න. ඊට පස්සේ ඔයාගේ මෙතනින් ඔයාගේ අලුත් password එක ඔයාගේ account එකට add වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අලුත් password එකක් දෙන්නේ මේ Facebook account එකට. මේ විදිහට ඔයාගේ password එක මතක නැත්නම් මෙන්න මේ විදිහට දීලා හදාගෙන අලුත් password එකක් දාගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි Facebook එකට අලුත් password එකක් අපි දාගන්න Facebook password එක මතක නැත්නම්. ඉතින් අද වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරගෙන යන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.